අද නම් මේ ස්වභාව ධර්මයේ මොකක් හරි කියන්න try කරන්න. ඒ ඌ මටත් හිතුණා මං ගෙදරින් එනකොට හුණා චුච්චුක් ගෑවා. අම්මෝ ඇත්ත මේ පාර මොනවා ඔලුවට කඩන් වැටෙයිද දන්නේ නැහැ. මේ වල මොනවද ගන්න? දැන් බලපන් මචං අර ප්ලේන් එක. උඩින් මෙහෙම ඇවිල්ලා තමයි මචං හොස්ටල් එකකට වැටලා තියෙන්නේ. ඒත් බලපන් ඒකට අපේ යාළුවන්ස් තට්ටේ කපුටේ බෙට්ටක් දැම්මත් මචං චෙක් කරලා යන්නේ. හා මේ ඇලි කියන්න එපා. ඒකටත් කෙලවෙයි. I see her rolling up, Uber black Cadillac, high heel boots and a sexy body full of tats. මන්නම් කියන්නේ බා ඒක අපේ වාසනාව. Little waist and we tearing down. දැන් බලපන් චිල් එකේ ප්ලේන් ටිකක් ගගා ඉන්නවා. Need us to the face, baby, I don't. බලපන් වාසනාව. මොකද මිනිස්සු පාරමෙද පුටු තියාගෙන නන්න නාඩගම? පාරමැද? නැතුව මම ආසාවට ලයිසන් ගත්තා කියලා හිතුවද? මේ නංගි වාහනේ ඇවිල්ලා අපි හැප්පුවේ. මං හරියම නීතිගරුකයි. අද එද්දිත් මට පොලිසියෙන් බායි කිව්වා. පොලිසියෙන් බායි කිව්වා. අනේ මේ මට මේ ඔලත් එක කය ගගා ඉන්න වෙලාවක් නැහැ. කරුණාකරලා මේ පාරමැද පුටු තියාගෙන නාඩගම් නටන එක නතර කරන්න. අපි වගේ නීතිගරුක රියදුරන්ට ඔයාලා නිසා කරදර වෙන්න බෑ. අයිගොනා. One day later. මේ අර මේ ෆයිනල් ඩෙස්ටිනේෂන් වලද? මම වෙලාද වෙලවල මට සිරි මචං අර එදා හිටපු කෙල්ල නේද අර එන්නේ? අපි මේ වැතර එන්නේ. යට කරන් යන ලයින් එකක් තියෙන්නේ. මොකද කරන්නේ? අපි පේන්නේ නැද්ද බයි කියලා? අනේ අය මේක ස්ටාර්ට් වෙන්නේ නැහනේ. නතර වුණේ නම් හැබැයි අපේ වාසනාවට. වාසනාව නෙමෙයි අනේ මං දැන් ගෙදර යන්නේ කොහොමද? ඇයි මොකද්ද ප්‍රශ්නේ? අනේ මං දැන් මොනවා වෙලාද කියලානේ මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. දැන් ඉතින් මේකට මොකක් හරි කරලා දෙන්න වෙයිනේ. මොකක්ද දන්නේ නැහැ නේ අවුල. පොඩ්ඩ බලමු. අනේ හදලා දෙන්නකෝ අයියේ. හරි පොඩ්ඩක් බලන්න. දැන් ස්ටාර්ට් කරමු. හරි නේ අයියේ. ප්ලග් කෑල්ලක් ගෑරිලා තිබිලා තියෙන්නේ. මේකේ ප්ලග් උත් තියෙනවද? තියෙනවා. ස්විච් එකක් මං දැක්කේ නෑ තියෙනවා කොහෙවත්. නෑ ප්ලග් කියලා වෙනම જાතියක් තියෙනවා. මේ හරි තියෙන්නේ. මේ දැන් හරි. දැන් කිසිම දෙයක් බය වෙන්න නැහැ. එන පරිස්සමෙන් එහෙනම් නංගි මේ පරිස්සමෙන් යන්න. මොකද මේ දවස්වල ස්වභාව ධර්මයේ මොකක් හරි කියනවා. පොඩ්ඩක් නේ. ඔව් පොඩ්ඩක් පරිස්සමෙන් යන හරි. එන අය යනවා ඈ. thank you ඈ. මේ බයික් එක පැද ගන්න පුළුවන් නම් හොඳ කෙල්ලනේ. ඔව් අං ඉතින් අපිට thank you කිව්වේ. පැද ගන්න පුළුවන් උනේ නෙමෙයි පැද ගන්න බැරි උනේ අපේ වාසනාව. එමි මොකක් හරි සද්දයක් එනවා. One week later. පාරමැද්ද ගෙවල් හදාගෙන තව බතුත් කකා ඉන්නවා. බත් කකා නිදහසේ බත් ටිකක් කන්න යන්නේ මුන් එක්ක. මම තමසන මෙතන පාරමැද්ද ගෙවල් හදාන් හිටියේ. මෝඩ මිනිහා.